ආයුබෝවන් සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ යාළුවෝ හැමෝටම ඔන්න ඉතින් 2026 පස්වන මාසේ 18 වෙනිදා සඳුදා දවසේ උදෑසන එළවලු වගේම පළතුරු අල වර්ග ධාන්‍ය වර්ග පලා වර්ග ඒ සියල්ලක්ම ඊයේ මිලට සාපේක්ෂව අද මිල කොහොමද වෙන්නේ කියලා තමයි ඔයාලා මේ බලන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් යාළුවනේ වීඩියෝට ලයික් එකක් දාගෙන ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු ඊයේ මිලට සාපේක්ෂව අද දඹුල්ලේ එළවලු පළතුරු අල වර්ග පලා වර්ග ධාන්‍ය වර්ග කොහොමද මිල ඇසිරෙන් කියලා බලන්න. එහෙනම් අපි යමු වීඩියෝවට. අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා මිල සටහන් වෙන්නේ රුපියල් 80ක් රුපියල් 134යි. මල් ගෝවා රුපියල් 440ක් රුපියල් 544 අද දඹුල්ලේ අලෙවි වෙනවා. අද බෝංචි මිල සටහන් වෙන්නේ රුපියල් 480ක් රුපියල් 564යි. ඒ වගේම නුවරඑළිය කැරට් අද අලෙවි වෙන්නේ රුපියල් 180ක් රුපියල් 284යි. යාපනයේ කැරට් අද රුපියල් 140ක් රුපියල් 184 අලෙවි වෙනවා. නුවරඑළිය බීට්‍රූට් රුපියල් 240ක් රුපියල් 284 අලෙවි වෙනවා. ඒ වගේම මල්සිරපුර කඩ්බේ අද රුපියල් 100ක් රුපියල් 164 තමයි දඹුල්ලේ අලෙවි වෙන්නේ. උත්තලම කඩ්බීට් රුපියල් 100ක් රුපියල් 164. ඒ වගේම තක්කාලිය අද අලෙවි වෙන්නේ රුපියල් 370ක් රුපියල් 454යි. අද රාවු මිල සටහන් වෙන්නේ රුපියල් 100ක් රුපියල් 154යි. පිපිඤ්ඤා රුපියල් 100ක් රුපියල් 154, ලීක්ස් රුපියල් 180ක් රුපියල් 284, වැටකුළු රුපියල් 350ක් රුපියල් 404, ඒ වගේම බණ්ඩක්ක රුපියල් 230ක් රුපියල් 254 අද දඹුල්ලේ අලෙවි වෙනවා. අද පතෝල මිල සටහන් වෙන්නේ රුපියල් 240ක් රුපියල් 374යි. කරවිල රුපියල් 400ක් රුපියල් 504 අලෙවි වෙද්දී මැලේසියන් වට්ටක් අද අලෙවි වෙන රුපියල් 80ක් රුපියල් 134යි. අද බටු මිල සටහන් වෙන රුපියල් 340ක් රුපියල් 384යි. ඒ වගේම දෙහි මිලත් රුපියල් 380ක් රුපියල් 424 අද දඹුල්ලේ අලෙවි වෙනවා. ඉඟුරු අද රුපියල් 340ක් රුපියල් 444 වෙද්දී කහ මිල අද සටහන් වෙන්නේ රුපියල් 140ක් රුපියල් 184යි. අද පොලොස් මිල සටහන් වෙන්නේ රුපියල් 70ක් රුපියල් 94යි. ආනයනික රතුරුණු අද අලෙවි වෙන රුපියල් 250ක් රුපියල් 354යි. සුදුරුණු රුපියල් 300ක් රුපියල් 354 අලෙවි වෙද්දී වියලි මිල සඳහා අලෙවි වෙන රුපියල් 1000ක් රුපියල් 1204යි. නෝකෝල් රුපියල් 200ක් රුපියල් 254 අලෙවි වෙනවා. ඒ වගේම කැකිරි මිල අද සටහන් වෙන රුපියල් 70ක් රුපියල් 94යි. තුඹ කරවිල රුපියල් 550ක් රුපියල් 654 අලෙවි වෙනවා. බටාන රුපියල් 150ක් රුපියල් 254 අලෙවි වෙනවා. ඒ වගේම තිබ්බට රුපියල් 450ක් රුපියල් 554 තමයි අද අලෙවි වෙන්නේ. එළබට රුපියල් 250ක් රුපියල් 354. ඒ වගේම දම්බල මිල අද සටහන් වෙන රුපියල් 240ක් රුපියල් 324යි. මෑකරල් රුපියල් 180ක් රුපියල් 284 අලෙවි වෙනවා. ඒ වගේම මුරුංග රුපියල් 350ක් රුපියල් 454 අලෙවි වෙනවා. ඒ වගේම අලු කෙසෙල් මිල සටහන් වෙන්නේ අද රුපියල් 90ක් රුපියල් 114යි. කෙසෙල් මෝ රුපියල් 80ක් රුපියල් 124 අලෙවි වෙනවා. ඒ වගේම අඹරැල්ල අද අලෙවි වෙන්නේ රුපියල් 120ක් රුපියල් 184යි. අද චව් මිල සටහන් වෙන රුපියල් 70ක් රුපියල් 104යි. මාළු මිල සතු රුපියල් 350ක් රුපියල් 454 අලෙවි වෙනවා. ඒ වගේම අමු මිල රුපියල් 250ක් රුපියල් 304 අලෙවි වෙනවා. ඒ වගේම නයි මිල රුපියල් 550ක් රුපියල් 654 තමයි අද දඹුල්ලේ අලෙවි වෙන්නේ. ඒ වගේම ලංකා රතුරුණු අද 250ක් රුපියල් 354 වගේම ආනයනික රතුරුණු අද අලෙවි වෙන්නේ රුපියල් 160ක් රුපියල් 204යි. අද අලිගඩ පෙර අලෙවි වෙන රුපියල් 350ක් රුපියල් 454යි. පෙර රුපියල් 350ක් 454. ඒ වගේම කොමඩු රුපියල් 70ක් රුපියල් 84 අද දඹුල්ලේ අලෙවි වෙනවා. පැපොල් රුපියල් 80ක් රුපියල් 104. කටුවනොද රුපියල් 180ක් රුපියල් 210ක් අතර. ඒ වගේම අන්නාසි රුපියල් 240ක් රුපියල් 300ක් අතර. ඒ වගේම දියුල් රුපියල් 450ක් රුපියල් 500ක් අතර අද දඹුල්ලේ අලෙවි වෙනවා. අබුඩ් කෙසෙල් රුපියල් 150ක් රුපියල් 250ක් අතර. සීනි කෙසෙල් රුපියල් 100ක් 110ක් අතර. කරතකොළමන් අඹ රුපියල් 180ක් රුපියල් 250ක් අතර අද අලෙවි වෙනවා. අද පැෂන් මිල සටහන් වෙන රුපියල් 350ක් රුපියල් 450ක් අතරයි. ඇඹුල් කෙසෙල් රුපියල් 100ක් රුපියල් 110ක් අතර. රටකජු රුපියල් 440ක් රුපියල් 550ක් අතර. පොල් රුපියල් 100ක් රුපියල් 130ක් අතර. ඒ වගේම කෝලි කුට්ටු කෙසෙල් රුපියල් 180ක් රුපියල් 250ක් අතර අද දඹුල්ලේ අලෙවි වෙනවා.
අද රතු කෙසෙල් මිල සටහන් වෙන්නේ රුපියල් 250 රුපියල් 354යි. මාළු වඹ රුපියල් 70 රුපියල් 100 අතර. ඒ වගේම TJC වඹ රුපියල් 1200 රුපියල් 1300 අතර. ඒ වගේම වෙනත් අඹ වර්ග රුපියල් 140 රුපියල් 180 අතර දඹුල්ලේ අලෙවනවා. ඒ වගේම මිදෙල් අද සටහන් වෙන්නේ රුපියල් 550 රුපියල් 650 අතරයි. බෙලි රුපියල් 140 180 අතර අලෙ වෙද්දි අද තැඹිලි මිල සටහන් වෙන්නේ රුපියල් 200 රුපියල් 250 අතරයි. යාළුවනද කඩල මිල සටහන් වෙන රුපියල් 250 රුපියල් 350 ලෙසයි. කුරහන් රුපියල් 450 රුපියල් 550 අතර, කව්පි රුපියල් 400 රුපියල් 450 අතර, මුංගට රුපියල් 600 රුපියල් 650 අතර, ඒ වගේම තල රුපියල් 350 රුපියල් 500 අතර, ඒ වගේම සියඹලා රුපියල් 400 රුපියල් 450 අතර, සෝයා බෝංචි රුපියල් 400 රුපියල් 450 අතර, ඒ වගේම ඉරුඟු අද අරලි වෙන්නේ රුපියල් 150 රුපියල් 250 අතරයි. අලවර්ග ගත්තම නුවරඑළිය අර්ථාපල අද අලෙවි වෙන රුපියල් 200 රුපියල් 250 අතර, ඒ වගේම වැලිමඩ අර්ථාපල අද අලෙවි වෙන රුපියල් 150 රුපියල් 250 අතර, අනනික අර්ථාපල අද අලෙවි වෙන රුපියල් 150 රුපියල් 250 අතර, ඒ වගේම බතල අද අලෙවි වෙන රුපියල් 110 රුපියල් 130 අතරයි. ඒ වගේම මඤ්ඤොක රුපියල් 100 රුපියල් 120 අතර, කිරියල රුපියල් 250 රුපියල් 350 අතර, ඒ වගේම කොහිල රුපියල් 100 රුපියල් 150 අතර, නෙළුම්මල අද අලෙවි වෙන රුපියල් 450 රුපියල් 550 අතරයි. පලා වර්ග ගත්තම ගොටුකොළ අද අලෙවි වෙන රුපියල් 40 රුපියල් 45 අතර, ඒ වගේම කංකුන් රුපියල් 40 රුපියල් 45 අතර, අතුගෝව රුපියල් 140 රුපියල් 180 අතර, කරපිංච රුපියල් 100 රුපියල් 150 අතර, ලෙටිස් රුපියල් 140 රුපියල් 200 අතර, මුකුරු මැන්න අද අලෙවි වෙන රුපියල් 40 රුපියල් 45 අතර, ඒ වගේම ලූණු කොළ අද අලෙවි වෙන්නේ රුපියල් 150 රුපියල් 250 අතරයි. යාළුවනේ, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ හෙටත් මේ තොරතුරු සියල්ලම අරන් යන බලාපොරොත්තු වෙන. ඉහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.